සුබ දවසක් මගේ යාළුවනේ. ඔන්න අදම වීඩියෝ එකකින් අරගෙන ආවේ ඔයාලා පාඩම් කරද්දි ඒක හරියට මතක තියාගන්න ඕනේ පොඩි ටිප්ස් ටිකක්. අනිවාර්යෙන් යූස් කරලා බලන්න. ඔයාට ලොකු රිසල්ට් එකක් තියෙයි. අංක 1. පාඩම් කරන්න ඔයාලා නිශ්චිත ස්ථානයක් ගෙදර හදාගන්න. උදාහරණයක් විදිහට පොත් මේසයක්. ඇඳේ ඉඳන් නම් මේ වැඩේ කරන්න අමාරුයි. මොකද ඔයා පොත් මේසෙ වාඩි වුණාම අපේ මයින්ඩ් එකට ඔටෝ මෙසේජ් එකක් යනවා. දැන් අපි පාඩම් කරන්න ඕනේ කියන එක. අංක 2 ටයිම් ටේබල් එකක් හදාගන්න. මෙතනදී ඔයා කම්මැලි කෙනෙක් වෙන්නේ නැති දිගටම ටයිම් ටේබල් එකකට වැඩ කරන්න. ඒකට විසඳුමක් තියෙනවා. විසඳුම තමයි ඔයාලට පුළුවන් අද දවසට විතරක් ටයිම් ටේබල් එකක් හදාගන්න. ඒ කියන්නේ අද දවසේ වගේ ටාගට් එක බිස්නස් ස්ටඩීස් පාඩම් 3ක් නම් ඒකට ටයිම්ස් දාලා අද දවසට විතරක් ටයිම් ටේබල් එක හදාගන්න. අංක 3 ෆෝන් එක. ඔයත් මම වගේ ටිකක් වෙලා පාඩම් කරලා ගොඩක් වෙලාවක් ෆෝන් එකේ ඉන්න යාළුවෙක්ද? එහෙනම් ඒකටත් විසඳුමක් තියෙනවා ළමයි. ඔයාලා ඇත්තටම ඔයාලගේ හිතට එකගව අද දවසේ වගේ ටාගට් එක කවර් කරන්න ඕනේ නම් ෆෝන් එක යූස් කරන එක අඩු කරන්න ඕනේ කියන එක ඔයාගේ හිතින්ම කරලා කරන්න ඕනේ. නැත්තම් මේක කරන්න වෙන්නේ නැහැ. සහ ඔයාට පුළුවන් ඔයා ෆෝන් එකේ වැඩිපුර යූස් කරන ඇප්ස් ටික Facebook එක, YouTube එක, TikTok එක ඩිසේබල් කරලා දාන්න. ඔයා පාඩම් කරන ටයිම් ලෙන්ත් එකට. සහ ඔයාගේ ටාගට් එක කවර් කරාට පස්සේ ඔයාට ඇතිතරම් යූස් කරන්න පුළුවන් නේ ඔයාගේ ෆෝන් එක. ඒ නිසා මුලින් ටාගට් එක කවර් කරලා ඉන්න. කවදා හරි දවසක ඔයාට ෆෝන් එකට ඩේටා කාඩ් එකක් දාගන්නවත් සල්ලි නැති වෙයි මේ පාඩම් ටික කවර් කරගත්තේ නැත්තම්. වගේ මැසේජ් නිතර හිතන්න පුරුදු වෙන්න. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. තවත් මේ වගේ පාඩම් කරන්න මතක තියාගන්න ටිප්ස් ඔයාලට ඕනේ නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මාව ෆලෝ කරලා තියාගන්න. බයි බයි.